සියලු දෙනා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ ගෙනලා තියෙන්නේ O level ගණිතය කියන විභාගයේ හෙට දිනේ ආරම්භ වෙනවා. ඒතකොට මේ O level වල ගණිතය කියන සබ්ජෙක්ට් එකට ඔයා කොහොමද ටයිම් මැනේජ්මන්ට් කරන්න ඕනේ? ටයිම් එක කියන්නේ ඔයගොල්ලෝගේ කාලකලමනාකරණය කරන්න ඕනේ කොහොමද කියන එක සම්බන්ධව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක ගෙනලා තියෙන්නේ. ඕගොල්ලෝ ගණිතය කියන විෂය A එකක් ගන්න ඉන්න කෙනෙක් B එකක් ගන්නත්, B එකක් ගන්න ඉන්න කෙනෙක් C එකක් ගන්නත්, යාන්තමින් ගොඩ දා ගන්න හරි බලාගෙන ඉන්න කෙනෙක් ෆේල් වෙන්නත් ප්‍රධාන කාරණාව තමයි කාලකලමනාකරණය. මොකද ගණිතය කියන විෂය කියන්නේ ඔයගොල්ලන්ට පීඩනය අතින් ගත්තොත් එහෙම වැඩි විෂයක්. ඒතකොට මේ ගණන් කියන සබ්ජෙක්ට් එකේ හරියට ඔයා ටයිම් එක මැනේජ් කරේ නැත්නම් ඔයාගේ ප්‍රතිඵලයට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ට මේක සමහර විට දැන් මෙහෙම කිව්වට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. විභාගයට ගියාම ඔයාට අනිවාර්යයෙන් මේ සම්බන්ධව තේරෙයි. මුලින් මම කොහොමද ඔයාගේ ටයිම් එක මැනේජ් කරන්න කියලා දෙන්නම්. මේක හරියටම ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන් 100% ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් ප්ලෑන් එකක්. මේ කොහොමද ඔයගොල්ලන්ගේ විභාගයේදී ටයිම් එක මැනේජ් කරන්නේ. හරියට අහගන්න මේකෙන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ලොකු දෙයක් කරගන්න පුළුවන්. මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි මුලින්ම ඔයගොල්ලෝගේ පේපර් වලට තියෙන කාලය පැය 5යිනේ. අපි ෆස්ට් පේපර් එක කතා කරමු. ෆස්ට් පේපර් එකේ ඔයගොල්ලන්ට පැයක් ෆස්ට් පේපර් එකේ පැය දෙකක් තියෙනවා. එතකොට මේ පැය දෙක ඔයගොල්ලෝ කරන්න ඕනේ මුලින්ම ඔයගොල්ලන්ට ප්‍රශ්න 25ක් තියෙනවා. ඊට පස්සේ 25ට එකකට විනාඩි 2යි ගන්න ඕනේ. විනාඩි 2කට වඩා එක විනාඩියක්වත් ගන්න බෑ. මොකද විනාඩි 2 තමයි උපරිම. මොකද විනාඩි 2කට වඩා මම හිතන්නේ ඊට වඩා හදන්න ඔයගොල්ලන්ට ඒකේ ඊට ප්‍රශ්නයක් තුල අහන්න පුළුවන් දේවල් තියෙනවා කියලා. එතකොට විනාඩි 2 තමයි උපරිම. දෙක ගානේ ඔයගොල්ලන්ට 25ක් තියෙන. එතකොට එතන විනාඩි 50ක් ඔයගොල්ලෝන්ගේ යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ප්‍රශ්න 5ක් හම් වෙනවා. එකකට විනාඩි 10. B කොටසේ ප්‍රශ්න පහට එකකට විනාඩි 10 ගන්න ප්‍රශ්න පහට එතනත් විනාඩි 50ක් යනවා. එතකොට ඔයගොල්ලෝ විනාඩි 100ක් ගිහලා දෙලා. පැය දෙකකට විනාඩි 120ක් තියෙන ඔයගොල්ලෝ විනාඩි 20ක කාලයක් ඉතුරු වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ පැහැදිලි නැද්ද? ඔයගොල්ලෝ විනාඩි 20ක් ඉතුරු කරගන්න පුළුවන් මේ ප්ලෑන් එක යූස් කරලා. මොකද ඕගොල්ලොන්ට B කොටසේ එන ගණන් උදාහරණයක් විදිහට පළවෙනි ගාන ඕගොල්ලොන්ට විනාඩි 10න් අනිවාර්යයෙන්ම හදන්න පුළුවන් වෙනවා. මොකද දෙවෙනි ගාන හදන්න පුළුවන් වෙනවා. මොකද උඩරිම විනාඩි 10. ඔයගොල්ලොන්ට විනාඩි 10ට වඩා යනවා නම් කරන්න ඕනේ. ඒ ගාන අතෑරියා ඔයගොල්ලෝ ඊළඟ ගානට යන්න ඕනේ. අවසානයේ ඔයගොල්ලෝ ඉතුරු වෙන ටයිම් එකේ තමයි ඔයගොල්ලොන්ට අර හිස් විච්ච කරන්න බැරි විච්ච දේවල් කරන්න ඕනේ. නැත්තම් ඔයගොල්ලෝ මේක හරියට කරගත්තේ නැත්නම් ටයිම් එක අවුල් වෙලා ඕගොල්ලන්ට එකක්වත් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ සමහර කට්ටිය ඉන්නවා ඕගොල්ලන්ට ඒකේ ප්‍රශ්න 25 හම්බෙන එක කෙටි ප්‍රශ්නයකට විනාඩි 5-10 ගන්න. එහෙම කරොත් එහෙනම් මේ පේපරේ ඇත්තටම අවුල් යනවා. ඒ නිසා මේ කියන ප්ලෑන් එක යූස් කරන්න. ඊළඟට සෙකන්ඩ් පේපර් එක ගත්තොත් එහෙනම් පැය 3ක් තියෙන විනාඩි වලින් ගත්තොත් විනාඩි 180ක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට එක ප්‍රශ්නයකට විනාඩි 15යි යූස් කරන්න පුළුවන්. විනාඩි 15 ගානේ ඔයගොල්ලෝ ප්‍රශ්න 10ට විනාඩි 150යි. ඊට පස්සේ ඔයගොල්ලෝ පැය භාගයක් කාලයක් නැත්තම් ප්‍රශ්න දෙකක් කරන්න කාලය ඉතුරු වෙනවා. මම කියන ටයිම් එකට හරියට වැඩේ කරන් ගියොත්. මොකද සෙකන්ඩ් පේපරේ තමයි හුඟක් කට්ටිය අවුල් කරගන්නේ විනාඩි 15 ඕන ඒ හරියට කරනොත් විනාඩි 15 වැඩිත් ඒ සමගාමී සමීකරණ ගන්න ඔයාලට හරියට කරොත් දැන් විනාඩි 8න් 9න් හදන්න පුළුවන්. ඔයාලට සමහර ගණන් සමහර කට්ටිය ප්‍රැක්ටිස් වෙලා ඉන්න විනාඩි 10න් ඉවර කරගන්න. නිසා මං උපරිම කාලය කියන්නේ විනාඩි 15. විනාඩි 15ට වඩා යනවනේ ඊළඟ එක ඒක අතහැරලා ඊළඟ එකට යන්න ඕනේ. මේ විදිහට හරියට කරලා බලන ඕගොල්ලෝ හිතට බලන මේ ප්ලෑන් එක අනිවාර්යයෙන්ම ඵලදායී ප්ලෑන් එකක් ඕගොල්ලෝ ලොකු දෙයක් කරගන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම යූස් කරන්න විභාගෙදී මේකෙන් අනිවාර්යයෙන්ම ඔයා ඉන්න තැනින් උඩට ගන්න පුළුවන්. මොකද ඔයා දැන් සමහර කට්ටිය ඉන්නවා උදාහරණයක් විදිහට අපි ප්‍රස්තාර ගන්න හදනවා පැය භාගයක්. ඒක අනිත් ප්‍රශ්න කරන්න වෙලාවක් නෑ. ඊට පස්සේ අවසාන විභාග ශාලාවේදී තව පැයයි තියෙන්නේ කිව්වට පස්සේ ඔයගොල්ලෝගේ පීඩනයත් වැඩිලා ඔයගොල්ලෝ ඊට පස්සේ කරන ගානවත් කරන්න. මේ කියපු ප්ලෑන් එකට වැඩේ කරගෙන අනිවාර්යෙන් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. කරපු දේවල් ඔයගොල්ලෝ නැවත නැවත දැන් මේ විදිහ අධ්‍යයනය කරනවා සහ පේපර්ස් කරනවා. විභාග ශාලා ටයිම් මැනේජ්මන්ට් එක අංක එක ඒක විදිහට වැඩේ කරගෙන වීඩියෝ එක මොකද ඉතින් වීඩියෝ හොඳ වීඩියෝ ලයික් එකක් දාන්න වීඩියෝ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලට ෂෙයා කරලා එකතු කරන්න. එහෙනම් සියලු දෙනා ජයෙන් ජයම වේවා.